को අපේ නිර්මාණකරුවා කැලුම්නේ පල්ලෙහා ඉන්නනේ සෑම අවුරුද්දකම ඔන්න මෙයා තමයි මේ කැලුම් පොඩ බලන්න මෙයා තමයි මේ සම්බුද්ධ රශ්මාලාව නිර්මාණය කරන්නේ කාර්මික ශිල්පියා මෙයාත් එක්ක කට්ටිය ඔක්කොම එක්ක මට නම් ටිකයි දන්නේ මේ ඉන්නේ ඒ පිරිස වැරු කන්නල තරුණ පිරිස ඔබ දන්න කියන අය ඉන්නවා ඉතාමත්ම සුවිශේෂී ක්‍රියාවක් ඉතාමත්ම මහඟු පුණ්‍ය කර්මයක් විදියට නමුත් සෑම වසරකදීම මේ කටයුත්ත කරනවා ඒ වගේම මේ පිළිමාංශය දෝණය කිරීමේ කටයුත්තත් සෑම වසරකදීම සිදු කළා. ඉතින් අද දවසේ ඔබට පේනවා ඇති මම ඔන්න සිර සාසන්නීයව රැඳිලා ඉන්නේ. හෙට දවසේදී ඔබට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ සියක්‍රිය නුස බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් නිර්මාණය වන ලංකාවේ විශාලතම සම්බුද්ධ රශ්මි මාලාව තමයි මේ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ. කලුමලි ඔහම වැඩ කරනකම් පොඩ්ඩක් කියන්න මේකේ මම ලයිව් එක අරගෙන යන්නේ පොඩ්ඩක් කට්ටියටම දැනගන්න කියන්න මේකද නිර්මාණය කරන්න කොච්චර දවසක් ගියාද බල්බ් මේකේ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මේකේ බල්බ් 4000ක් විතර තියෙනවා අපි දැන් පටන් අරගෙන සතියක් වගේ වෙනවා මගේ යාළුවෝ වැවුරු කන්නල මේක මුලින් මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ දර්ශන මහතා ව්‍යාපාරික එයාගේ මූලික සල්ලි වලින් තමයි කරන්නේ මේ යාළුන්ගේ සහයෝගය ඇතුව තමයි කරන්නේ. ඔයාලගේ නම් ටිකක් කියමු වෙලාවේ. නම් කියන්නේ ඉන්නව ගොඩක් කට්ටිය. කමන්නේ කියමු. මේ වගේ පින්කමක් කරන එක අනිවාර්යෙන් මුළු රටම දැනගන්න ඕන. වැවුරු කන්නල යාළුවෝ ටික ඉන්නව සමීර සුපුල් අයියා පියනන්ද අයියා දක්වන්නේ නැහැ මේ වෙලාවේ. ඔව් සනත් අයියා ඉන්නව දික්කැල්ලෙන්. තා කොට්ටකොට යාළුවෙක් ඉන්නව මේ අජන්ත අයියා ආපහු නිලන්ත පොඩි කට්ටිය ඉන්නවා පොඩි කට්ටිය. නමුත් මතක නැහැ ඒ තරම් පිරිසක් මේක දායකත්වය ලබා දෙනවා. සෑම අවුරුද්දකදී මේ කර්තව්‍ය මේ සුවිශේෂී පින්කම සිදු කරනවා කියලා මල්ලි ඉතින් අපි වාට ප්‍රාර්ථනා කරනවා ඒක කණ්ඩායමට ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු නිරන්තරයෙන්ම සෑම වසරකදී පුරුෂ ශක්තිය දහින වාසනා ලැබේවා කියලා ලොකු අවදානමක් ඔබට පේනවා ඇති. අපි ඒ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ලැබෙනවා මොකද ඊටාම විශිෂ්ට ගණයේ උතුම් වූ පින්කමකයි නියැලෙන්නේ සම්බුද්ධ රශ්මාලාව නිර්මාණය කරන්නේ වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ සියක්‍රිය නුස බුද්ධ වහන්සේ වෙනුවෙනුයි මේ සම්බුද්ධ රශ්මාලාව නිර්මාණය වෙන්නේ වෙසක් ධාතු පින්කමකට සමගාමී වයි වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ ඒකාලෝකමත් වෙනවා කලෙලි වෙනවා ඒ වැවුරු කන්නල සංකේතයේ විදියටයි අපි දකින්නේ මේ සියක්‍රිය නුස බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සම්බුද්ධ රශ්මාලාවයි මේ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ සාමාන්‍ය කැලුමලි මේක විශාලත්වය කොහොමද අඩි 40ක් තියෙන වට ප්‍රමාණය විස්කම්බේ අඩි 40ක විස්කම්බයක් තියෙනවා පැත්තට අඩි 20 බට දෙකක් තියෙනවා අඩි 20 බට දෙකක් දෙපැත්තට දාලා තියෙන්නේ ඒ වගේම මල්ලි බල්බ් කීයක් තියෙනවද කිව්වද බල්බ් 4000ක් තියෙනවා රටා කොච්චර මැවෙනවද රටා නම් තියෙනවා 50ක් වැඩි රට ප්‍රමාණයක් තියෙනවා ඔයාම තමයි මේක නිර්මාණය කරන්නේ ඔව් සර්කිට් එකකින් දුවන්නේ රයිට් ඔන්න ගිය අවුරුද්දේ උත්සාහයක් ගත්තා මට පෙන්වන්න වෙලාවක් තිබුණේ නැහැ මේ අවුරුද්දේ ඔන්න ලයිව් එකකින් එනවා අපි උත්සාහ කරනවා ලබන අවුරුද්දේ දම්සත රූපවාහිනී නාලිකාව හරහා මේක ලෝකෙටම පෙන්වන්න රටටම පෙන්වන්න ඉතින් යාළුවෝ ඉන්නවනම් මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න මොකද මේ ලංකාවේ අපේ වැවුරු කන්නල කොල්ලෝ ටිකක් එකතු වෙලා සෑම වසරකදීම සිදු කරන ඊටාම සුවිශේෂී පින්කමක් වගේම මම හිතන්නේ අපි උඩට ආවම පල්ලෙහා බලන්නත් බයයි ඒ තරම්ම උඩක ඉන්නේ හැබැයි කැලුම්ල කිසිම ආධාරකයක් නැතුව ඒ කටයුතු කරනවා ඇත්තටම ඔබට පේනවා ඇති කොහොමද කියලා උස අර ඈතින් පේන්නේ වැවුරු කන්නල දුම්රිය ස්ථානය මේ සිරසේ ඉහළම කොටස තමයි ඉන්නේ මෙතෙන්ට සාමාන්‍යයෙන් වන්දනාමාන කරන්න එන අයට එන්න ලැබෙන්නේ නැහැ එන්නේ ගේට්ටුව අවහිර කරලා තියෙන මෙතන උඩට ගන්නෙ නැහැ තා පල්ලෙහාට කොටසක් තියෙනවා ඒ කොටසට විතරයි ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන සිරසේ එතෙන්ට පමණයි වන්දනාමාන කරන සාමාන්‍ය දවසක අයට එන්න පුළුවන්කම ලැබෙන්නේ අද ඉතින් මේ යාළුවෝ ටික ඉන්න නිසා මමත් මේ ස්ථානට ආවා මමත් පළවෙනි වතාවට තමයි මේ ස්ථානට එන්නේ ගමේ කෙනෙක් වුණාට ඔන්න අද දවසේ ආව ඇතරම හරිම පුදුමාකාර පින්කමක් සහ ඉතාමත් හිත ශක්තිමන්ත වෙන්නට ඕන මේක නිකන් කරන්නත් බෑ පේනවා ඇතිනේ ඔයගොල්ලන්ට මේක මල්ලි දවස් කීයක් තියෙනවද කලුම් මල්ලි දැන් අපි 100ක් වගේ වෙනවා මම දවස් 10ක් විතර
දවස් 10ක් විතර වෙනවා මේක දැන් පින්කම ඉවර වෙනකම්ම මේ සම්බුද්ධ රශ්මාලාව අනිවාර්යයෙන්ම තියෙනවා. අර ඈතින් පේන්නේ අලුත් පාර මෙතනින් යනකොටම බුදුරජ මහාවිහාරස්ථානට එනවා. ඉතාමත්ම රමණීය ආකාරයට මේ සියක්‍ර සනුස බුද්ධ ප්‍රතිමා වහන්සේ දර්ශනය වෙන්නේ මේ ස්ථානයට. දැන් හෙට රාත්‍රියේදී අපිට හෙට පුළුවන්ද මේක ආලෝකය බලාගන්න? කැලුමේට මොකෝ කරන්නේ? හෙට උත්සාහ ගමු කියලා තමයි කැලුම් මල්ලි කියන්නේ. හෙට පින්කමේ පළවෙනි දවස අපි බලමු හෙට උත්සාහයක් ගන්න පුළුවන් වුණොත් කැලුම් මල්ලිලා මේ ලයිට් සමුද්‍ර රශ්මාලාව විවෘත කරන අවස්ථාවේ මම ලයිව් එකක් ගන්න උත්සාහයක් ගන්නවා. බලමු අපි හෙට දවසේදී මේ නිර්මාණය කරන වට ප්‍රමාණය අඩි 40ක් විස්කම්බේ අඩි 40ක් කියලා කිව්වම මම හිතන්නේ ලංකාවේ විශාලතම සම්බුදු රශ්මාලාවයි නිර්මාණය වෙන්නේ. ඒක නිර්මාණය කරන ආකාරය සහ තරුණ පිරිස ටික තමයි මම මේ ආකාරයෙන් වැරු කනල බුදුරජ මහාවිහාරස්ථානයේ සියක්‍රියන් උස බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉහළම කොටසේ සිට ඔබට සජීවීව මේ ආකාරයෙන් අරගෙන ආවේ. එහෙනම් සියලුම දෙනාට අපේ කොල්ලෝ ටිකට වැරු කනල බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතාමත් පුතුම් පින්කමක් තමයි මේ මොහොතේදී සිද්ධ කරන්නේ. තම ජීවිත අවදානම නොතකා මේ උතුම් පින්කමට මේ සියලු දෙනාම සහසම්බන්ධ වෙනවා. එහෙනම් හෙට දවසේදී මේ සම්බුදු රශ්මාලාවේ ආලෝකවත් වන හැටි මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. හෙට දවසේදී අපිට මේ